ආයිබෝවන් තුම්මුල්ල සිව් දෙස YouTube නාලිකාවෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ දෙකකින් ක්‍රිමියා අර්ධද්වීපය ගැන වගේම ක්‍රිමියානු පාලම ගැන කතා කළා. අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි මාතෘකාවක්. මේ රුසියා විසින් යුක්‍රේනයෙන් අත්පත් කරගත් නගරයක් ගැන. මේ නගරය අද වෙනකොට ඊටමත් දියුණු නවීන නගරයක් බවට පත් කරන්න රුසියානු රජය සමත් වෙලා තිබෙනවා. එදා යුද්ධයේ ඊටමත් බිහිසුණු සටනක් සිදු වුණු ඩනියස් ප්‍රාන්තයේ දෙවැනි ප්‍රධානතම නගරය මරියුපෝල් නගරය ගැනයි අද කතාව. අහලා බලන්න කතාව. මරියුපෝල් නගරය එහෙම නැත්නම් මෙරියුපෝල් කියලා කියනවා. මේ නගරය පිහිටා තිබෙන්නේ ඩනියස් ප්‍රාන්තයේ දකුණු කෙළවරේ. ඩනියස් ප්‍රාන්තයේ ප්‍රධානම නගරය ඩොනියට්ස් කියලා කියනවා. ඉතින් මේ ඩනියස් ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන මරියුපෝල් නගරය පිහිටා තිබෙන්නේ අසෝව් මුහුද අසබඩ. මරියුපෝල් නගරයට මරියුපෝල් වරාය පිහිටා තිබෙනවා. ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. ඉතින් මේ මරියුපෝල් නගරය කියන්නේ මේ ඩනියස් ප්‍රාන්තයේ ප්‍රධාන ඉන්ඩස්ට්‍රියල් හබ් එකක්. ඩනියස් ප්‍රාන්තය කියන්නේ ඔබ දන්නවා යුක්‍රේනයේ පිහිටි ප්‍රාන්ත අතරින් වැඩියෙන්ම කාර්මීකරණයට ලක් වූ ප්‍රාන්තය. මරියුපෝල් නගරයේ කරලියට එන්නේ 2014 දී. ඒ 2014 දී යුක්‍රේන රුසියා පළමු ගැටුම හට ගන්නවා. ඒ රුසියානු හිතවාදී ජනපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීමත් එක්ක. ඒ සමගම නැගෙනහිර යුක්‍රේනයේ කැරැල්ලක් හට ගන්නවා. ඉතින් මේ කැරැල්ල ඩනියස් සහ ලුහාන්ස් ප්‍රාන්ත හරහා විහිදිලා යනවා. මේ රුසියානු හිතවාදී කැරලිකරුවන් මරියුපෝල් නගරය අත්පත් කරගන්නවා. ඩනියස් සහ ලුහාන්ස් ප්‍රාන්ත එක්ුණාම කියන්නේ ඩොන්බාස් ප්‍රදේශය කියලා. විශේෂයෙන්ම මේ කාර්මීකරණය වූ ඉතාමත් දියුණු ප්‍රාන්ත දෙකක්. ඉතින් මේ රුසියානු හිතවාදී කැරලිකරුවන් මේ කෙටි කාලීනම මේ ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක් අත්පත් කරගන්නවා. නමුත් යුක්‍රේන හමුදා නැවතත් එම ප්‍රදේශ මුදව ගන්නවා. ඉතින් අන්නේ කවුන්ටර් ඇටැක් එකකින් මරියුපෝල් නගරය මුදව ගන්න යුක්‍රේන හමුදා සමත් වෙනවා. ඒ නිසා 2014 දී රුසියානු කැරලිකරුවන් අතේ මේ නගරය තිබෙන්නේ ඉතා කෙටි කාලයයි. නමුත් 2022 පෙබරවාරි 24 වෙනිදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාවේ ප්‍රධාන ඉලක්කයක් වෙන්නේ මේ මරියුපෝල් නගරය. මොකද උන්ට මරියුපෝල් නගරය ඉතාම වැදගත් වෙන්නේ මේ වරාය නිසා. අසෝව් මුහුද ආශ්‍රිත මේ ප්‍රදේශයේ ඔවුන්ට ඉතාම වැදගත්. නමුත් රුසියානු හමුදාවන්ට එතරම් පහසුවෙන් මරියුපෝල් නගරය අත්පත් කරගන්න බැරි වෙනවා. රුසියානු හමුදා ආක්‍රමණයේ මුල් අදියරේදීම මරියුපෝල් නගරයට ප්‍රහාරය එල්ල කරනවා. නමුත් යුක්‍රේන හමුදා මේ නගරය මාස 3ක් තිස්සේ රැක ගන්නවා. ඉතාමත් දරුණු සටනක් සිදු වෙනවා. නගරය සම්පූර්ණයෙන් වාගේ බිමට සමතලා වෙන මට්ටමට විනාශ වෙනවා. අවසානයේ 2022 මැයි මාසේ 16 වෙනිදා යුක්‍රේන හමුදා රුසියාවට යටත් වෙනවා. ඒ මොහොතේදී යුක්‍රේන සෙබළුන් 3000ක් පමණ රුසියානු හමුදා යටතටපත් වෙනවා. මරියුපෝල් සටනේදී අවසානයේදී රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම යුක්‍රේන හමුදා එක් ස්ථානයකට යටත් කරගන්නවා. මේ ස්ථානයේ යුක්‍රේන හමුදා කොටු වෙනවා. කිසිම සැපයුමක් නොමැතිව ඔවුන් යම් කාලයක් මේ ප්‍රදේශය රැඳී ඉන්නවා. මේ ප්‍රදේශය හරිම සුවිශේෂී. ඒ තමයි මරියුපෝල් නගරයේ පිහිටි ප්‍රධානතම කර්මාන්තය. අසෝස්ටාල් ස්ටීල් කර්මාන්ත ශාලාවේ තමයි ඔවුන් කොටු වෙන්නේ. ඉතින් මේ අසෝස්ටාල් ස්ටීල් කර්මාන්ත ශාලාව කියන්නේ යුක්‍රේනයේ පිහිටි විශාලතම ස්ටීල් වාහනේ නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතනය. මේ අසෝස්ටාල් ස්ටීල් ප්ලාන්ට් එකේ සිදුවුණු අවසන් සටන ඉතාමත් ප්‍රබල ලෙස ලෝක ජනමාධ්‍යයන්හි කතා කරනවා. ඉතින් අවසානයේ යුක්‍රේන හමුදාවන්ට කිසිම ක්‍රමවේදයක් නැති වෙනවා මෙතනින් පිට වෙන්න. ඒ නිසාම ඔවුන් රුසියානු හමුදාවන්ට යටත් වෙනවා. මේ දෙවෙනි අවස්ථාවේ තමයි රුසියානු හමුදාවන්ට මේ විදියට මරියුපෝල් නගරය තමන්ගේ භාරයට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මරියුපෝල් නගරය සුවිශේෂී වෙන්නේ එහි ජනගහනයෙන් 90ක් පමණම කතා කරන රුසියානු භාෂාව. හැබැයි නගරය 50ට 50 වගේ ඉන්නේ යුක්‍රේන සහ රුසියානු ජාතිකයන්. ඉතින් මේ යුද්ධය ආරම්භ වෙන කලින් එහි වැඩිම ජනගහනය යුක්‍රේන ජාතිකයන්. ඒ 49ක් පමණ. ඒ වගේම 41ක පමණ ජනගහනයක් රුසියානුවන් ජීවත් වුණා. කොහොම නමුත් මේ රුසියාව ආසන්නයේ පිහිටීම නිසාම මරියුපෝල් නගරයේ ඉතාමත් කිට්ටු රුසියානු සංස්කෘතික බැඳීම් එක්ක යාවුණු නගරයක්. මම මුලිනුත් කිව්වනේ මේ මරියුපෝල් නගරය කියන්නේ කර්මාන්ත පුරවරයක් කියලා. විශේෂයෙන්ම මේ ස්ටීල් කර්මාන්තයට ඉතාම ප්‍රසිද්ධයි. එන්නේ අසෝස්ටාල් ස්ටීල් ප්ලාන්ට් එක කියලා කියන්නේ යුක්‍රේනයේ පිහිටි විශාලතම මේ විදිහට වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව. එවැනිම තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මරියුපෝල් නගරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඉතින් රුසියාව මේ නගරය පසුව දියුණු කරන්න පටන් ගන්නවා. අද වෙනකොට රුසියාව මරියුපෝල් නගරය නැවතත්
එදා තිබුණු තත්ත්වයට වඩා වැඩි දියුණුවකට ගෙනත් තිබෙනවා. මේ වන විට නගරය ඉතාමත් අලංකාර විදියට ගොඩනගන්න රුසියානු රජය සමත් වෙලා තිබෙනවා. ඉතා විශාල මුදලක් වියදම් කරමින් එහි තිබුණු සියලුම දේවල් නැවත නවීකරණය කරලා තියෙනවා. ඉතින් දැන් වෙනකොට මරියුපොල් නගරය රුසියානු නගරයක් බවට පත් වෙලා හමාරයි. මේ වීඩියෝ දර්ශන පෙළ බලන්න මෙහි මරියුපොල් නගරය සංවර්ධනය කිරීමට කලින් මේ යුද්ධය අවසන් අධීර වෙන විට තිබුණු තත්ත්වය සහ අද වෙනකොට රුසියානු රජය විසින් මරියුපොල් නගරය සංවර්ධනය කර ඇති ආකාරය ඔබට මේ වීඩියෝ රාම් පෙළ බැලුවම අවබෝධ කරගන්න පුළුවන්. මරියුපොල් නගරය ගැන කතා කරද්දී මරියුපොල් සටන බැටල් ඔෆ් මරියුපොල් ගැන කතා නොකර බෑ. මෙහිදී යුක්‍රේනය වෙනුවෙන් මේ සටන දියත් කළේ අසෝව් බ්‍රිගේඩය. මේ අසෝව් බ්‍රිගේඩය කියන්නේ පැරාමිලිටරි ගෲප් එකක්. යුක්‍රේන හමුදාවේ නිල හමුදා කණ්ඩයක් නෙමෙයි. ඉතින් රුසියානු රජය මේ අසෝව් බ්‍රිගේඩය හැඳින්වුවේ අන්ත දක්ෂිණාංශික ෆාර් රයිට් නට්සි අදහස් සහිත කණ්ඩායමක් කියලා. ඉතින් මේ රුසියානු ආක්‍රමණය එක් ප්‍රධාන හේතුවක් වුණෙත් මේ යුක්‍රේනය අන්ත දක්ෂිණාංශික පැත්තට යනවා නට්සි අදහස් එන නිසා තමයි ඔවුන් මේ නියෝ නට්සි පාලනය බිඳ දමන්න තමයි මේ ආක්‍රමණය කළේ කියලා. ඉතින් අසෝව් බ්‍රිගේඩය ඔවුන්ගේ බොහෝ කරුණු කාරණා අරන් බැලුවම ඔවුන් ඉතාමත් අන්ත දක්ෂිණාංශික දැඩි රුසියානු විරෝධී කණ්ඩායමක්. මරියුපොල් සටන මෙතරම් දුර යන්න එක් හේතුවක් වුණෙත් මේ අසෝව් බ්‍රිගේඩය. මොකද ඔවුන් අවසන් මොහොත දක්වාම සටන් කළා. ඔවුන්ට කර කියා ගන්න දෙයක් නැතුණාට පස්සේ තමයි ඔවුන් යටත් වුණේ. ඔවුන්ගේ නායකයන් ඇතුළු සියලුම දෙනා වගේ රුසියානු හමුදාවට යටත් වුණා. ඉතින් සටන් වලදී විශාල පිරිසක් මිය ගියා. නමුත් අද වෙනකොට අසෝව් බ්‍රිගේඩය යුක්‍රේන හමුදාවේ නිල හමුදා කණ්ඩයක් විදිහට 3rd Assault Brigade ලෙස හඳුන්වනවා. අද කතා කළේ මේ යුක්‍රේන යුද්ධයත් එක්ක කරලියට ආපු නගරයක් ගැන. ඒ මරියුපොල් නගරය ගැන. ඉතින් අපි තවත් වීඩියෝකින් මෙවැනි තවත් නගර ප්‍රදේශ වගේම සුවිශේෂී ස්ථාන ගැන ඉදිරියේදී කතා කරමු. ඉතින් අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.